හොඳයි. දැන් අපි අද මේ කතා කරන්නේ මෙන්න මේ වාගේ අලුත උපන් දරුවෙකුට ලස්සන ඇඳුමක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මේ ඇඳුම නිර්මාණය කරන විදිය පියවරෙන් පියවර කියලා දෙනව විතරක් නෙවෙයි. ඔයා මේ වීඩියෝ එක අවසානය වෙනකල් බැලුවොත් ඔයාට මේක මහ පරිමාණයෙන් නිෂ්පාදනය කරලා මේ ඇඳුම් මහලා ඔයා මේක කඩවල වලට අලෙවි කරලා ලොකු ආදායමක් ගන්න කොහොමද කියලා ඒ වගේම මේකට අවශ්‍ය රෙදි කොටස් ඔයාට නිවසටම ගෙන්වා ගන්න කොහොමද කියලා අපි සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. හරි. මේ තියෙන ඇඳුම මහලා අවසන් වුණාට පස්සේ තියෙන විදිය බලමු දැන් අපි මේක මහගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වාගේ රෙදි කොටසක් අරගෙන මේක දෙකට නවා ගන්නවා. දෙකට නවා ගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේක කපා ගන්න ඕන. මේක එක කොටසක් අඟල් 12ක් දිගයි අනිත් එක සාමාන්‍යයෙන් 11මාරක් වාගේ තමයි දිග තියෙන්නේ. දැන් මේ කොටස් දෙක නැවත දෙකට නවාගෙන ඔයා මේක අපිට හරියට කපා ගන්න ඕන. දැන් අඟල් 2.5ක් විතර එක පැත්තකට තියලා අනිත් පැත්තට අඟලක් විතර තියලා මෙන්න මේ වීඩියෝ එකේ පෙරෙන ආකාරයට පොඩි මාක් එකක් දාගන්න. ඊට පස්සේ මේ පැත්තට අඟල් 4ක් තියලා වගේම අනිත් පැත්තට අඟල් 4ක් විතර තියලා මේ පැත්තෙනුත් පුංචි රවුමක් විදියට නැත්නම් කර්ව් එකක් විදියට මෙන්න මේ ආකාරයට පුංචි මාක් එකක් දාගන්න. දාගෙන අපි මේ මාක් කරගත්ත එක දිගේ ලස්සනට කතරින් කපා ගන්න ඕන. දැන් මේ තියෙන්නේ ළමයි ඇඳුමේ උඩ කොටස. මේකට අපි අරන් තියෙන හොඳ වෙලෝනා වගේ දරුවන්ගේ ශරීරයට පහසු මැටීරියල් එකක්. ඉතින් මේකේ එක කොටසක් මේ විදිහට නවා ගන්නවා. අනිත් කොටසත් අනිත් විදිහට නවලා පැත්තකින් තියෙනවා. තියලා අපි මේ ඉදිරිපස කොටසේ නැවත වතාවක් අපි මේකේ කර කොටස ටිකක් අඟල් 3ක් විතර දිග වෙන්න තියලා මේක නැවතත් අපි මේක ටිකක් ලොකු රවුමක් කපා ගන්නවා. මොකද මේක ඉදිරිපස ටිකක් කර හොඳට තියෙන්න ඕන නිසා. දැන් මේක දෙකට කපා ගන්න ඕන. දැන් බලන්න මේක අපි නැවතත් මේකේ යට කොටසින් අපි පොඩි කොටසක් කපලා අයින් කරනවා. ඉතින් අඟල් දෙකක් යට ඉඳන් තියලා මෙන්න මේ වගේ කර්ව් එකක් එන විදිහට මේ ඇඳුමේ හැඩය ලස්සන වෙන්න අපි නැවත වතාවක් කපා ගන්නවා. ඉතින් දැන් මේ තියෙන්නේ අපි විදිහට කපලා ගත්ත ඇඳුම් කොටස් දෙක, රෙදි කොටස් දෙක. මේ තියෙන්නේ පිටිපස්සේ කොටස. ඉතින් අපි මේක අපි තියලා බලමු. ඔන්න ඔය විදිහට තමා මේක මැහුවට පස්සේ එන්න ඕන. දැන් ඔයා කරන්න ඕන මේකේ වටේ ලයිනින් වලට මෙන්න මේ වාගේ ලස්සන පටියක් මේක ටී-ෂර්ට් යන්න එක වාගේ එකක්. ඉතින් අරගෙන මේක ලස්සනට මහ ගන්න ඕන. මේක ඊට කලින් ඔයා කරන්න ඕන දෙයක් තියෙනවා. මේ ඇඳුම හොඳ පිටවල් ටික එකට හිටින්න තියලා මෙන්න මේ විදිහට උඩින් කර දෙපැත්ත මහ ගන්න ඕන. මැහුම් දෙකක් දා ගන්න ඕන. දැන් මේ සියලු කොටස් අපි එකතු කරගත්තා. දැන් අපි මේකේ කන පිට හරවලා අර පටිය තියලා ඉස්සෙල්ලා අපි එක පැත්තක් මහ ගන්නවා. දැන් මේක කපාගෙන සියලු මාරුවට කපාගෙන ඊට පස්සේ දැන් අර මේ පටිය අපි ඇතුළට නවලා මහන්න ඕන. ඉතින් ඒක නිසා අපි මේකේ පොඩි කට් මාක් ටිකක් දා ගන්නවා. මොකද අර නැවුම් පාරවල් ටික ඇකිලෙන්නේ නැති වෙන්න. එන්නේ ඒක දැන් නවලා ආපහු අපිට ඇතුල් පැත්තට නවලා මහ ගන්න ඕන. විතරම දුම් මහන කෙනෙක්ට අපි මේක පියවරෙන් පියවර කියලා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් අලුතෙන්ම මේ ගැන හදාරන කෙනෙක්ට අවශ්‍ය නිසා තමයි මේ කොටස් ටික අපි නැවත නැවතත් මේකේ පියවරෙන් පියවර කියලා දෙන්නේ. ඉතින් මේ ආකාරයටම මේ ඇඳුමේ සියලු කොටස් ටිකම මහ ගන්න ඕන. දැන් ඔයා CBH අපේ YouTube channel එක බලන කෙනෙක් නම්
මේ වගේ වීඩියෝ ගොඩක් අපි ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම ළමා ඇඳුම් පාට විවිධ මෝස්තර වලින් ලස්සන ඒවා මහන විදිය අපි කියා දෙනවා. ඒ වගේම මේ මහන්න අවශ්‍ය මැටීරියල් ටික වගේ නිවසටම ගෙන්නා ගන්න විදියත් අපි අපේ channel එකෙන් කියා දෙනවා. ඊට පස්සේ මේක අලෙවි කරන විදිය, ඒ වගේම මේ ඇඳුමක් මහලා මේක පිළිවෙලට ඔයා ඔන්ලයින් විකුණන්නේ කොහොමද, නැත්නම් කඩවල වලට දාලා විකුණන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අපි කියා දෙනවා. ඒ වගේම තමයි මේ ඇඳුම් මහන්න අවශ්‍ය නූල් වර්ග, ඊට පස්සේ මේවට අවශ්‍ය ටැග් වර්ග, ඊට පස්සේ මේවට අවශ්‍ය හැංගර්ස්, මේ හැම දෙයක් ගැනම අපි මේ channel එකේදී කතා කරනවා. ඉතින් ඔයාට යම්කිසි දෙයක් දැනගන්න අවශ්‍ය නම් තවදුරටත් ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ගැටලුව කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එක පල්ලෙහින් දාන්න පුළුවන්. අපිට එතකොට මේ හැම කෙනෙක්ටම මේක දැනගන්න සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මහන්න දක්ෂ අය ඉන්නවා. මේ වගේ දේවල් මහපු අයත් ඉන්නවා. එතකොට එයාලට පුළුවන් මේ වීඩියෝ එකේ අඩුපාඩුවක් තියෙනවා නම්, නැත්නම් ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා නම් ඔයාට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ලේසි ක්‍රමෙත් කියලා. ඒක බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතනවා. දැන් සම්පූර්ණ වටේම අපි මේ පටියෙන් කවර් කරලා මහලා ඉවරයි. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ රෙද්ද සම්පූර්ණයෙන්ම මේ ඇඳුම මූට්ටු කරගන්න එක. ඉතින් මේක කන පිට හරවලා නැවතත් අපි මේක සයිඩ් එකෙන් මහුම් පාරවල් දෙකක් ගන්නවා මේක මූට්ටු කරගන්න සඳහා. ඉතින් ඕලොක් මැෂින් එකක් තියෙන අය ඕලොක් මැෂින් එක පාවිච්චි කරන්න, සාමාන්‍ය මැෂින් එකක් තියෙන අය සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. ඉතින් ඒක නිසා ඔයා බලන්න ඔයාට අවශ්‍ය විදිහට ලස්සන කරලා මේ අඳුම මහ ගන්න. තියෙන්නේ අපේ මහලා ඉවර කරගත්ත උඩ කොටස. මේ ඇඳුමේ උඩ කොටස. ඉතින් මේක ඔයාට පුළුවන් අයන් එකක් ආදායෙන් ලස්සනට අයන් කරලා මේ ඇඳුම පිළිවෙලට හදාගන්න. රැලි තියෙනවා නවලා කරලා අඩුපාඩු තියෙනවා නම් නූල් කපලා ඉතින් ඒ ටික ලස්සනට හදාගන්න පුළුවන්. කොහොමුණත් මේකේ හොඳ පෙනුමක් තියෙනවා. දැන් අපිට ඕන මේකට අවශ්‍ය කලිසම. ඒ කලිසම් කොටස කපා ගන්න. ඒකටත් අර විදිහටම රෙදි කොටස් අපි දෙකක් ගන්නවා. අරගෙන මේක මෙන්න මේ විදිහට තියලා මේක නැවතත් වරක් ඇතුළට නවාගෙන ඊට පස්සේ අපි මෙතනදී අඟලක විතර කොටසක් අපි ඉලාස්ටික් එක ඇල්ලීම සඳහා මාක් කරගන්නවා. ඉතින් ඒ වගේම තවත් අඟලක් අනිත් පැත්තට මාක් කරලා එතෙන් දැන් අඟල් 7.5 දිග හිටින්න මාක් කරලා අපි මේක කපා ගන්න ඕන. දැන් මේක කපාගෙන ඉවරයි. දැන් මේක මේ විදිහට මහ ගන්න ඕන. දෙපැත්තම අර විදිහට මහ ගන්න. සාමාන්‍ය සෙන්ටිමීටරයක් විතර මහුම් වාසියක් තියලා මහන්න එක හොඳයි. අපි දැන් මෙතෙන්ට මේ විදිහට පටියක් තියලා අල්ලනවා.
දැන් අර විදිහටම දෙකක්ම අපි මහ ගන්නවා එකම විදිහට. දැන් මට පැහැදිලි ඇති අපි කොහොමද මේක නිර්මාණය කළේ කියලා. දැන් මේ කලිසමේ යට කොටස දැන් මේ යට කොටසත් අර විදිහටම අපි මහ ගන්න ඕන. ඉතින් මේක හොඳ පිට හරවාගෙන දැන් අපි මේකට ඉලාස්ටික් එක අල්ලන්න ඕන. දැන් ලදරු ඇඳුම් වලට ඉලාස්ටික් අල්ලද්දී හීනිම ඉලාස්ටික් එක අල්ලන්න එපා. මොකද ඒක හිමුණොත් රැලි වැටිලා දරුවාගේ ඉන කැපෙන්න පුළුවන්. ඒකින්ද ටිකක් තරමක් මහත සිනිදු ඉලාස්ටික් එකක් තමයි අල්ලන්න ඕන. ඉතින් මේක ගානට කපාගෙන මේක මුට්ටු කරගෙන දැන් අපි මේ කලිසමේ වාටියට දාලා අල්ලනවා. ඉස්සෙල්ලාම අපි ඉලාස්ටික් එක අල්ලන්න කලින් සෙන්ටිමීටරයක් විතර ඇතුළට නවලා මේක අපි දිගටම මහ ගන්නවා. ඒ මහගෙන තමයි ඉලාස්ටික් එක ඇතුළට තියලා අල්ලන්න ඕන. දැන් මේ ඉලාස්ටික් එක අල්ලන විදිය කවුරුත් දන්නවා. ඉතින් මේක ගැන අපිට අලුතෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැති වෙයි. ඉතින් මේ ඉලාස්ටික් එකත් අහුවෙන විදියට පොඩි මෙහුම් පාරක් දාගන්න හරියට ඇදලා කරලා මේක කරගන්න ඕන පිළිවෙලට. ඔව් අපි දැන් කලිසම මහලා ඉවරයි. මේ තියෙන්නේ ඔයා මම අත කලිසම. ඉතින් මේකත් අර විදිහට මම කිව්වා කලින් කිව්වා වාගෙම පොඩ්ඩක් අයන් කරලා හදාගන්න. එතකොට මේක ලස්සනට තියෙයි. දැන් මේ අඳුන් දෙකම ගන්න. අරගෙන හොඳට මේකට බටන් ටිකක් එහෙම අල්ලා ගන්න. ඒක ගැන අපි අලුතෙන් කියන්න යන්නේ නැහැ. ඉතින් දැන් මේ වීඩියෝ එක බලපුව ඔයාට පැහැදිලි ඇති මේ ළමා ඇඳුමක් මහන එකේ තරම් ලොකු දෙයක් නෙමෙයි. ඔයාට ඔයාගේ පුංචි දරුවෙක්ට ඊට පස්සේ ඔයාගේ හිතවතෙක්ට තෑග්ගක් දෙන්න මේ ඕනම විදිහට ඔයාට මේක මහ ගන්න පුළුවන්. එතකොට දැන් මේ වීඩියෝ එක බලලා ඔයා නිකන් ඉන්න එපා. ඔයා කැමති නම් මේක මහන්න අපිට පුළුවන් මේක මහන්න අවශ්‍ය රෙදි කොටස් ටික දෙන්න. අපි CBH Passion අපේ YouTube channel එකේ දිගටම ඔයා වීඩියෝ බලන්න. අපි මේ හැම වීඩියෝ එකෙම ඇඳුමක් මහන විදිය කියා දෙනවා. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය රෙදි කොටස් ටික ඔයාගේ නිවසේටම එනවා. දැන් ඔයා පුංචියට දෙන්නෙක් තුන් දෙනෙක් දාලා ඇඳුම් මහන කෙනෙක් නම් ඔයා වැඩ පාලු කරගෙන ඔයාට නගරවල වලට ගිහිල්ලා මේ ඇඳුම් අරගෙන කපලා මේව මොනවත් කරන්න ඕන. ඔයාගේ කාලේ ඉතුරු වෙනවා. අපි ඔයාගේ නිවසටම මේ ඇඳුමක් මහන්න අවශ්‍ය රෙදි කොටස් ටික එවනවා. එතකොට ඔයාට තියෙන්නේ ගෙදර ඉඳන්ම මේක මහන්න. එතකොට සාමාන්‍යයෙන් අපි රෙදි කොටස් 10ක් 15ක් 20ක් 50ක් 100ක් ඒ වගේ අවශ්‍ය ප්‍රමාණ වලට එවනවා. එතකොට අපි හොඳම මැටීරියල් එක තමයි මේකට යොදාගන්නේ. ඉතින් අපි මේක අරගත්තාම ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් එක තනියම මහන්නත් පුළුවන් දෙන්නේ තුන් දෙනෙක් එකතු කරගෙන පුංචි ගාමට්ටයක් වගේ ඔයාගේ නිවසේ මහන්න පුළුවන්. මහලා ඔයාට පුළුවන් මේක කඩවල් වලට දාන්න. ඉතින් ළමා ඇඳුම් කියන්නේ ටිකක් මිල අධිකයි නිතරම පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාට හොඳ බිස්නස් එකක් කරන්න පුළුවන්. ඉතින් පුංචි කඩවලට වගේම ලොකු ෂොප් වලටත් ඔයා ගිහිල්ලා කතා කරන්න. ඔයා හොඳට මහලා සාම්පල් කීපයක් අරන් ගිහිල්ලා දීලා ඒගොල්ලන් එක කතා කරන්න මම මේ ඇඳුම් මහනවා. පුළුවන් ද ගන්න මම මේ වගේ. ඉතින් ඔයා මේ ඇඳුම විතර නෙමෙයි තව ඇඳුම් කීපයක් අරන් යන්න. එතකොට තමයි ඒගොල්ලන්ට ලේසි. ඔයාගෙම ඇඳුම් කීපයක් ගන්න පුළුවන්. ඒතර ඔයාට මේ වගේම ළමයි ඇඳුම් කීපයක්ම මහන විදිය අපේ channel එකේ තියෙනවා. ඔයා ඒ channel එකේ වීඩියෝ එකින් එක බලන්න. බලලා ඔයා අදහසක් ගන්න. අනිත් කාරණේ තමයි දැන් ඔයා ගෙදර ඇඳුම් මහනවා නම් නැත්තම් ඔයාගේ කඩේ නිකන් ඉන්න ගමන් ඔයා ඇඳුම් මහනවා නම් ඔයා මේ ඇඳුම් මහලා නිකන් තියන්න එපා. මේක ලස්සනට අයන් කරලා පැක් කරලා ඔයා මේක ලස්සනට හැංගර් එක එල්ලලා තියන්න. එතකොට තමයි දකින්න කෙනෙක්ට මේක ගන්න ආස හිතෙන්නේ. එහෙම නැත්තම් පොඩි ඩමි එක වගේ අන්දලා තියන්න. එතකොට තමයි මේක ආස හිතෙන්නේ.